welcome to my channel. අයිබෝවන් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපේ ශරීරයේ රෝගී භාවයට පත්වීමට බලපාන හේතු මොනවද කියලා මේ වීඩියෝ එකේ කතා කරනවා. අපේ මේ ශරීරයේ සෑදෙන සියලුම රෝග සඳහා මූලික හේතුව වෙන්නේ අපේ මේ ශරීර අභ්‍යන්තර සනීප ආරක්ෂාව පිරිහිලා යාම නිසා. එතකොට අපේ මේ සිරුර අභ්‍යන්තරයේ හටගන්න විෂ සහිත තත්ත්වය හරහා ශරීරයේ රසායනික ක්‍රියාවලිය විකෘති තත්ත්වයට පත් වෙනවා. එතකොට මේ සෙල් ප්‍රතික්ෂාවේ ඉඳන් පිළිකාව දක්වා සියලුම රෝගවලට මූලික වෙන්නේ මෙන්න මේ තත්ත්වය. ඉතින් ජීවන රටාව හරහා කොහොමද අපි මේ සෞඛ්‍ය පිළිවීමට බලපාන්නේ කියලා අපි දැන් කතා කරමු. අපි වාඩි වෙනකොට, ඇවිදිනකොට, වැඩ කරනකොට අපි වැරදි ඉරියව්වල ඉන්න එක අපේ මේ සෞඛ්‍ය තත්ත්වයට පිරිහෙන්න ලොකු හේතුවක් වෙනවා. නිදා ගැනීම සඳහා අපි සුවපහසු බෙහෙත් භාවිතා කරනවා, සහිත ඇඳම් භාවිතා කරනවා. ඉතින් ඒකත් වැරදි දෙයක්. ශරීරයට ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබෙන එක සහ අනවශ්‍ය පරිදි වෙහෙසෙන එක අපේ සෞඛ්‍යයට හිතකර දෙයක් නම් නෙමෙයි. හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොකිරීමද හොඳ දෙයක් නෙමෙයි. වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථානවල ශබ්දය හෝ අධික උෂ්ණය වැඩි පරිසරවල අපි බොහෝ වේලාවක් ඉන්න එක අපේ ශරීරයට හොඳ නැහැ. ඒකට සෞඛ්‍ය තත්ත්වය මෙහෙම බලපානවා. ස්වාභාවික ආලෝකය නොලැබෙන පරිසරයන්හි වැඩි වේලාවක් ඉන්නවා කියන්නේ හොඳ දෙයක් නම් නෙමෙයි. ඒ වගේම තමයි සමට වාතාශ්‍රය නොලැබෙන පරිදි අපි තද ඇඳුම් අඳිනකොට දහඩි උරාගන්න අපහසු කෘත්‍රිම වගේ ඇඳුම් අඳින එක භාවිතා කරන එක අපේ සෞඛ්‍යයට හොඳ නැහැ. ආහාර රටාව ගත්තොත් අපි කුසගිය නොමැතිව ආහාර ගන්නවා නම් ඒ වගේ අපි හොඳට ආහාර විකීමෙන් තොරව ඉක්මනට ආහාර ගන්නවා නම් කෘත්‍රිම ආහාර ගන්න එක අපේ සෞඛ්‍යයට හිතකර නැහැ. එතකොට නොගැලපෙන ආහාර ගැන කතා කරොත් පිසින ලද ආහාර පමණක් ගන්නවා නම් තෙල්, කුළු බඩු, ලුණු අධිකව යොදන ආහාර, උත්තේජක පාන, ඒ කියන්නේ තේ, කෝපි, කොකෝ වගේ දේවල් නිරන්තරව පානය කරන එක සහ මද්යසාර පානය කිරීම, මස් මාළු ඇතුළු මාංශමය ආහාර වලට පුරුදු වීම, කෘත්‍රිම ආහාර ගැනීම කියන කාරණා දේවල් අපේ සෞඛ්‍යයට හිතකර නම් නැහැ. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයාලා යම් දැනුමක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉදිරියට මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.